අපි ආවා අර දිනේෂ් අයියාගේ මල්ලිගේ ගම් ප්‍රදේශයට. එතකොට මේ අපිට නිකන් කිව්වේ ආයි යන්න බෑ උඹලට නිකන් හෙන සද්දය. අනේ නෑ මේ මිනිස්සු අපි හරි ආදරෙන් පිළි අරගෙන ලස්සන කතා ටිකක් කිව්වා. ඒ කතා ඉස්කේ මන්ත්‍රීතුමා මොකක්ද උනේ අංක? උනේ තමයි අර. ඇයි එදා අපි අපේ සර් ආවනේ නාමල් මහත්තයා. ආපු දවසේ බඩු ගෙනත් දුන්නානේ. ඒ ආවට පස්සේ අර ඉරුකුල වැඩ කරගෙන සිසිර ඇවිල්ලා කතාවක් කතා කරලා මිනිහට උනේ කොහොමද නෙලු අපේ ගමේ මිනිස්සු දෙන්න ඇවිල්ලා හිටියනේ පොහොට්ටු සෙනග වැඩි දැක්කා. ඒ දැක්කට පස්සේ මිනිහට සෙනගෙ කවුරුත් නෙවෙයි අපි තමයි. ඒ ගහන්නේ අපි කවදාවත් මම තමයි මෙතනින් කතා කරේ. වයින් තරම මතක වෙලා අපි බේරගත්තා. ඔව්. මම දුන්නේ උනා යන්නේ නැත්නම් ගහන්නේ. කව චුට්ටක් ගෙවෙම නේද? නේ කවුරු හරි ගමකට ආවම දේශපාලන නෑ ඒක තමයි ඒ කවුරු ආවා කවුරු හරි එන්නේ මොනවා හරි දව්වක් බල්ලා එමේ කරලා දෙන්නේ නේ මේ අමාරු වෙස්ලා ඉන්නවා. ඉන්නේ. වෙලා වැඩන්නේ අයිතිකාරෝ මේ වගේ. මේ අමුත මේ. මතකනේ පාල මාතල නේද? ඉතින් මෑප් ලයිට් එක දුන්නේ කවුද? පාර හැදලා දුන්නේ කවුද? වාස් එක හදලා දුන්නේ, ඉස්කෝලේ හදලා දුන්නේ කවුද? ඉස්කෝලේ හදලා දුන්නේ කවුද? රත්සා දුන්නේ කවුද? කුඹුරු දුන්නේ කවුද? එයා කරපු වැඩෙන් ගම ඔක්කොම වෙනස්. ඒව කියන බුද්ධ ලක්ගල මම ආරාධනා කරමු වැඩි ඔව් මුළු මඩවල ඉඳන් මෙහාට මේ වෙන ෆයිල් ආව ඒ කාලේ නෑ දැන් ඒවන්ට දැන් අර මිනිස්සු දැන් හරියට උන් කියන්න හදුවේ මෙහෙමයි මේ ගම දෙකට කරා එහෙම කියලා කැඩුනා දැන් දෙක දෙකට තීච්ච එකට ගමන අයියා මිනිස්සු හරි එන්න මේ දැක්කද මේ ඒ කියපු කතාවත් එක්ක මේ ඔයාලට තේරෙනව නේද මොකද උනේ කියලා අපිත් එක්ක ආවා නිසන්තයි චුට්ටක් එන්නකෝ ඒ නිසන්තයි තමයි අපි එක්කන් ආවේ අපි ටිකක් බයෙන් ආවේ නිසන්තයි අපිට මේ සෝෂල් මීඩියා වලට කියලා තිබ්බේ ආයි කොහෙද ආයි කවුද අර අයියා කවුද දිනේෂ් අයියා හොයා ගන්නත් නැහැ නිශාන්ත අයියා ඉන්නවා නිශාන්ත අයියා මොකද්ද මේ ගමේ තත්ත්වය ඇත්තටම මේ ගමේ අයිස්සරි මිනිස්සු ඉන්නේ මල්ලි මේ ඇත්තටම මේ වාමවාදී කඳවුරු මේවා ඔව් පෞගේ කාලේදී මොනවාද මොකක් හේතුවක් මත මම දන්නේ හේතුව ඔව් ඉතින් මම කියන රටේ මිනිස්සුන්ට ඒක අයිතියක් තියෙන දේශපාලන තීන්දුව ගන්න හැබැයි මේ ගම් වලින් අපේ සාධාරණ අහිංසක සහ මේ නිර්ධන පන්ති මිනිස්සු මේ මිනිස්සු මහින්ද මහත්තයා මේ ගම් ඉදුවේ ඔව් ඉදුවේ දුන්නා පාරවල් හැදුවා බෝස්කෝ හැදුවා මේ ප්‍රදේශ ශක්තිමත් කරේ ඉතින් එතුමා. ඒක තමයි අර අපේ තාත්තා ලස්සන කතාවක් කිව්වා මේ මහ පොළව මේ ලයිට් කණු මේ හැමදේම දාලා තියෙන මහින්ද මහත්තයා කියලා. එතකොට එතුමාගේ පුතාට කොහොමද මේකේ අයිතිකාරය කියලා. මේ මහ පොළවේ අයිතිකාරය. හරි බොහොම ස්තුතියි නම් අපිට මෙතන ආරාධනා කරලා කතා කරාට. හරි thank you. දැක්ක නේද හැමෝම කියන්නේ ඔයාලා මේ කියන කතා නැහැ සෝෂල් මීඩියා වල. දිනේෂ් අයියත් නැහැ දිනේෂ් අයියගේ මල්ලිත් නැහැ. කොහොම හරි කමන්නේ අපි මේ මිනිසුන්ට මේ යම් කිසි දෙයක් දෙන්න ආවේ ඒකේ වීඩියෝ අපි දාන්නේ නැහැ සාමාන්‍යයෙන් පුළුවන් විදියට මූණු හංගලා හරි දාන්නම් අපි කරපු වැඩෙත් එක්ක එහෙනම් thank you